සාදරයෙන් පිළිගන්න slpc.com YouTube channel එකට. උඹලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම දාන වීඩියෝ එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හොඳයි යාළුවනේ, ඔයගොල්ලෝ thumbnail එකෙන් අදහසක් ගන්න ඇති කියලා මං හිතනවා. ඒක මොනවා වුණත් මං පොඩ්ඩක් ඒ කියන්නේ පොඩ්ඩක් තව ටිකක් විස්තර ගන්න. අපි මේ වීඩියෝ එක ගැන කතා කළොත් මේ වීඩියෝ එක හදන්න යන්නේ කම්පියුටරේ ඔන් වෙද්දිම අපේ නම කියන විදිහට. මේකට නම් අපි කෝඩ් එකක් ගහගන්න ඕනි. මම ඒ කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඔයගොල්ලෝ ඒ කෝඩ් එක කොපි කරලා නෝට්පෑඩ් එකට පේස්ට් කරගන්න. නෝට්පෑඩ් එකට පේස්ට් කරගත්තා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ඒක පේස්ට් කරගන්න. පේස්ට් කරගෙන මෙන්න මෙතන තියෙනනේ වෙල්කම් නදුන් එදුසුරි කියලා. අන්නේ නදුන් එදුසුරි කියන තැනට ඔයගොල්ලන්ට ඕනිම නමක් දාගත හැකියි. ඒ කියන්නේ කම්පියුටරේ ඔන් වෙනකොට ඔයගොල්ලන්ට කියන්න ඕනි නම මෙන්න මෙතනට දාගන්න. මම නම් මෙතනට මගේ නම දාගන්නවා. ඔයගොල්ලන්ට ඕනනම් මේ YouTube channel එකේ නම දානවා නම් දෙයක් තියෙනවා යාළුවනේ. YouTube channel එකේ නම දානම මම මගේ YouTube channel එකේ නම දාන්නම්. ඔන්න ඔහොම තමයි එන්නේ. ඒ වුණාට මෙහෙම දාලා හරියන්නේ නෑ යාළුවනේ. මෙතන ඩොට් එක තියෙන තැන ඔන්න වෙද්දි මේ ඩොට් එක ගැන පොඩ්ඩක්වත් කියවෙන්නේ නෑ. අපි මේ ඩොට් එක කියන තැනට දාන්න ඕනේ dot කියලා. t කියලා. එතකොට තමයි slpc.com කියලා වැටෙන්නේ. නැත්නම් slpc.com විතරයි. ඒත් මම මේක ගහන්න යන්නේ නැහැ මෙතන. මම මගේ නම ගහනවා. මං හිතන යාළුවනේ උඹලන්ට මේක තේරෙයි කියලා. ඒ කියන්නේ අපි දැන් මෙහෙම කරලා ඊට පස්සේ අපි මේක සේව් කරන්න ඕනේ. උඹලෝ සේව් කරන්න control S දීලා සේව් කළා හරියන්නේ නැහැ. මෙතන ෆයිල් වලට ගිහිල්ලා save as දීලා මම නම් මේක desktop එකටම සේව් කරගන්නවා. save as දීලා මෙතන උඹලන්ට කැමති නමක් දෙන්න. මෙතන නමක් දෙනවා. මම දෙනවා welcome කියලා. welcome අන්තිම t ඩොට් එකක් දාලා අපි මෙතනින් දාන්න ඕනේ vbs කියලා. vbs කියලා. ඊට පස්සේ මේක සේව් කරන්න ඕනේ. සේව් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන welcome vbs කියලා ෆයිල් එකක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒක ඕපන් කරලා බලමු ඕපන් වෙයිද කියලා. Welcome Nadun Edushuria. ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති welcome nadun edusuri කියලා. Welcome Nadun Edushuria. ඔයගොල්ලන්ට පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි වෙන්න ඕන හින්දා මම ඉතින් පොඩ්ඩක් ඒක මේ වෙනස් කරනවා. අපි මෙතනට ආයි දාමු slpc.com කියලා. slpc.com මම මේක සේව් කරනවා control S දීලා. දැන් අපි පොඩ්ඩක් ඒක බලමු. Welcome slpc. com. ඔයගොල්ලන්ට ඒක ඇහෙන්නේ නැති. ඒක කියන්නේ welcome pc.com කියලා. එහෙම හරියන්නේ නැහැ. අපි මෙතන ඩොට් කියන එක කියවෙන්න ඕනේ නැත්නම් ඒක වැඩක් නැහැ නේ. අපි මෙතන ඩොට් කියලා දානවා. ඩොට් දැන් control S දීලා සේව් කරනවා. ආයි ඒක බලමු. Welcome slpc.com. උඹලන්ට ඒක ඇහෙන්නේ නැති. අන්නේ විදිහට තමයි උඹල මේක කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේක මම ආයි මගේ නමම දානවා. හරි දැන් මම මේක සේව් කරගන්නවා. control S දීලා සේව් කරගන්නවා. දැන් මේක ඔයා මේක කපලා දාගන්න. මේක දන්නේ. ඊට පස්සේ මෙන්න මේක ඔයා කොපි කරගන්න ඕනේ. මම ඔයාලන්ට දාන්නම් තව description එකේ location කියලා location කියන එක යටතේ මෙන්න මේක මෙන්න මේ
ලොකේෂන් එක ඔයගොල්ලෝ මෙන්න මේ ලොකේෂන් එක control C ඔබලා කොපි කරගන්න කොපි කරගෙන මෙන්න මෙතනින් සර්ච් කරන්න මගේ නම් කටානා තියෙන්නේ මේ එකයි ඉඳලා මෙන්න මෙතන පේස්ට් කරන්න මෙතන පේස්ට් වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් පේස්ට් වෙන්නේ හරි අන්න පේස්ට් වුණා ඒක පේස්ට් කරගත්තා පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ මෙන්න මෙහෙම C user micro app data roaming Microsoft ඔන්න ඔහොම පෙන්නන්නේ එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන Windows ලකුණ තියෙන එකක් පෙන්නුවොත් ඒක එහෙම ලොකේෂන් එකක් නැහැ කියලා තියන්නේ මේක නැතුව අපිට පෙන්නයි ෆයිල් එක ලකුණක් ඒ කියන්නේ ලොකේෂන් එකක් තියෙනවා එතකොට ඔයගොල්ලෝ මේක ක්ලික් කරලා ඒ ලොකේෂන් එකට යන්න ඕනේ දැන් මෙතන පෙන්නන්නේ නැහැ ලොකේෂන් එක ඔයා හිතන්න ඔයගොල්ලෝ කඩින්නම් මේකට Windows ගැහුවේ අනිවාර්යයෙන්ම මේක ලොකේෂන් එකක් තියෙනවා කියලා වෙන්නනවා මම මේක මගේ අතින්මයි Windows ගැහුවේ ඒක හින්දා මෙතන එහෙම ලොකේෂන් එකක් පෙන්නන්නේ නැහැ මොකද මම ඒක සේව් කරලා තියෙන මයික්‍රෝ කියලා නෙමෙයි නදුන් නිදුසුරි කියලා දැන් මම ආයි මෙතන ගහනවා නදුන් නිදුසුරි කියලා දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන ෆයිල් එක අපි ක්ලික් කරලා ඕපන් කරගන්න ඕනේ ඕපන් කරගත්තට පස්සේ උඹලන්ට පෙන්නන්නේ යාළුවනේ මෙන්න මෙහෙම ඔන්න ඔය විදිහට තමයි උඹලන්ට මේක පෙන්නන්නේ මම නම් කලින්ම මේකට මෙව එකක් මම නම් කලින්ම මගේ නම දාලා ඒක දාලා තියෙන්නේ උඹලෝ ඒක ඩිලීට් කරලා මෙතන තියෙන ඔක්කොම ටික ඩිලීට් කරලා මේ රේන් මීටර් එක තියෙනවා නම් ඒක ඩිලීට් කරන්න එපා ඒක එහෙම තියන්න ඊට පස්සේ මෙන්න අපි දැන් හදාගත්තු ෆයිල් එක මෙන්න මේකට කොපි පේස්ට් කරගන්න එහෙම නැත්නම් කොහොම කරලා ඩ්‍රැග් ඩ්‍රෝ කරන්න හරි දැන් මෙන්න මෙතනට ආවා ඔයගොල්ලන්ට යාළුවනේ මෙන්න මෙතන තියෙන්නේ ස්ටාර්ට් අප් කියලා ස්ටාර්ට් අප් කියන්නේ අපි කම්පියුටර් ඔන් කරනකොටම වෙන්න ඕනේ සිස්ටම් තමයි මෙතන තියෙන්නේ ඒ කියන්නේ අපි කම්පියුටර් ඔන් කරනම රේන් මීටර් කියන එක ඕපන් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට ඕන නම් මම මේගොල්ලන්ට තේරෙන විදිහට කියන්නේ ඔයගොල්ලන්ට ඕන නම් මේක ඕපන් වෙද්දිම PowerPoint එක ඕපන් වෙන්න ඔයගොල්ලෝ PowerPoint එකේ ෂෝට්කට් එක මෙන්න මෙතනට දාන්න එතකොට PowerPoint එකේ ෂෝට්කට් එක මෙතනට දැම්මට පස්සේ ඔයා කම්පියුටර් ඕන් කරපු ගමන්ම මේ මුලින්ම රේන් මීටර් එක ඊට පස්සේ වෙල්කම් VBS එක ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා මේ PowerPoint එක ඕපන් වෙනවා ඔයගොල්ලන්ට එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මුලින්ම මේ නම කියවෙන විදිහට හදා ගන්න ඕන නම් මෙන්න මේක හරි මේවා ටික පොඩ්ඩක් ඔයාලා බලන්න එතකොට මේක මුලට එනවා කියන්නේ සයිස් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් modify ගන්න. ඒ කියන්නේ මේක control 2 ඔබලා F2 ඔබලා enter දුන්නාට පස්සේ date modify එක කරපු ගමන් මේක ඉස්සරහට එනවා. එහෙම කරලා තියාගත්තොත් ඔයාලට මුලින්ම මේ ඔයාගේ නම තමයි ගේන්නේ ඊට පස්සේ තමයි මේ rain meter ඊට පස්සේ ඕපන් වෙන්නේ. ඊට පස්සේ මේක තමයි වීඩියෝ එක. ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න comment කරන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේක බලන්න share කරන්න. මේක මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට comment එකක් දාගෙන යන්න. ඒ වගේම like එකක් දාන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.